අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද cursor AI පාවිච්චි කරලා මෙන්න මේ වගේ simple React app එකක් හදාගන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේදී අපි කතා කරා කොහොමද cursor AI install කරගන්නේ සහ ඒකේ basic features. හරි. ඔන්න මම cursor AI එකේ chat එකට ගිහිල්ලා මෙන්න මෙහෙම type කරනවා. Create a simple React app just to try out කියලා. ඊට පස්සේ බලමු කොහොමද මෙයා මේක අපිට හදලා දෙන්නේ කියලා. ඔන්න එයා my react app කියලා ඩිරෙක්ටරි එකක් හදාගත්තා. ඊට පස්සේ මෙතන yes කියලා දෙන්න ඕන ප්‍රොසෙස් කරන්න දානවා. ඊට පස්සේ එයා packages වගේක් install කරගෙන යනවා. මෙන්න මෙතනදී cd කරන්න හදනවා ඩිරෙක්ටරි එකට. එතන yes කියලා දෙන්න ඕන. හරි. ඔන්න දැන් එයා ඉතිරි ෆයිල්ස් ටික ජෙනරේට් කරගෙන යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් පැත්තෙන් package.json ඒ වගේම source files app.js වගේ ෆයිල් සෙට් එක හැදීගෙන යනවා. ඔන්න දැන් එයා app එක run කරන්න හදනවා. හැබැයි මෙතනදී error එකක් එනවා. මොකද මෙයා run කරන්න හදන්නේ test කියන directory එක. හැබැයි අපේ app එක තියෙන්නේ my app react app. එයා එකක් ඇතුළට යන්න ඕන. මේක කරගන්න බෑ එයාට. මෙන්න මෙතන ඔයාලා දකින්න ඇති මෙතන error එක අපිට select කරලා add to chat කියලා දාන්න පුළුවන්. දාලා මම මෙතන fix this කියලා command එකක් දෙනවා. එතකොට එයා ටග් ගාලා error එක අඳුරගෙන එතනින් එයාට fix කරන්න පටන් ගන්නවා. හැබැයි මෙයා මෙතන cd කරන්න හැදුවට මෙතන එයාට කරගන්න බැරි වුණා. error එකක් ආවා අපහු. ඊට පස්සේ මම මේක අතෙන්ම command එක දුන්නා. මොකද මටත් මේක try out කරලා බලන්න ඕන run වෙනවද නැද්ද කියලා. ඒකින්ද මම මෙතන type කරලා දුන්නා. folder එක ඇතුළට ගිහිල්ලා npm run එක දුන්නා. ඔන්න app එක start වෙනවා. 3000න් run වෙන්න බෑල වෙන එකක් run වෙනවා. ඒකින්ද එයා 3000 run වෙනවා. start in development server හරි run වෙලා තියෙන්නේ. ඔන්න මෙතන ආයෙත් runtime error එකක් ඇවිල්ලා තියෙනවා. මම මොකද කරන්නේ මේ error එක මෙහෙම copy කරලා අරගෙන මෙතන ගිහිල්ලා chat එකේ paste කරලා කියනවා. මොකද කියන්නේ නැතුව chat එකට දානවා error එක. අපි බලමු මෙයා හදා ගන්නවද කියලා. එතකොට මෙයා missing package එකක් identify කරගෙන ඒක install කරන්න හදනවා. හැබැයි ඒ වෙලාවෙත් එයාට ඒක කරගන්න බැරි වෙනවා. මොකද මෙයා හැම වෙලෙම try කරන්නේ test කියන directory එක. ඊට පස්සේ මම මේ close කරලා ආපහු project එක open කරා my react app කියන directory එක. හරි දැන් root directory එකම තමයි තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මෙයා මේ error එක fix කරගන්නවද නැද්ද කියලා. දැන් ඔන්න files ටික තියෙනවා. දැන් මම මෙතන කියනවා start the project කියලා. ඔන්න දැන් එයා npm start එකක් දුන්නා. තුන්දාහෙන් රන් වෙන්න හදන්නේ 3000න් රන් වෙන්න බෑ. ඉතින් එයා 3000 රන් කරන්න දානවා. yes කරා. start in development server. ඔන්න එයාට error එක අහුණා command line එකේම. ඊට පස්සේ මම දැන් මෙතන මේක copy කරලා මෙයාට fix කරන්න කියන හදනකොටම එයා detect කරලා autom fix කරන්න ගත්තා. ඔන්න දැන් මෙයා missing වෙලා තිබුණ package එක එයාම install කරගන්නවා. install වෙලා ඉවරයි.
දැන් ඔන්න npm start එකක් රන් වෙනවා. 3000න් රන් කරන්න බෑලෝ. 3000 රන් වෙනවා. හරි starting development server. අපි දැන් ගිහින් බලමු browser එකට කොහමද app එක එන්නේ. ඔන්න ඔහොම තමයි අපේ simple react app එක ඇවිල්ලා තියෙන්නේ. අපේ ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද මෙන්න මේ වගේ full app එකක් Cursor AI එකෙන් develop කරගන්න කියලා. මම මේකේ front end එක develop කරේ React වලින් back end එකට පාවිච්චි කරේ Node.js එක MongoDB. ඉතින් මේ app එක develop කරපු එකේ full series එකක් මම ගේන්න ඉන්නවා. ඉතින් ඔයාලත් කැමති නම් මේ videos බලන්න channel එක subscribe කරලා තියාගන්න.